නුගේගොඩදී නොවැම්බර් 21 සමුළුවක් තියෙනවලු. මධ්‍ය හමුවක් තියලා මේ බව කිව්වේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළවුරුමේ මහජන පක්ෂය ඇතුළු පක්ෂවල නියෝජිතයා. ඉරාන් අලස්, මොහොමඩ් මුසාමිල්, අනුර ප්‍රියදර්ශන, ප්‍රේමනාත් දොලවත්ත වගේ මේ වෙලාවේ නිශ්චිතව කොයි පක්ෂද කියලා කියන්න බැරි දේශපාලන චරිත කීපයකුත් මෙතන හිටියා. මාධ්‍ය විසින් මේක නම් කරලා තිබුණේ, එහෙමත් නැත්නම් මාධ්‍ය වෙත මේක හඳුන්වලා දීලා තිබුණේ විපක්ෂයේ ඒකාබද්ධ වීමක්, නැත්නම් ඒකාබද්ධ විපක්ෂයක් කියලා. මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහත්තයා කියපු විදියට මේ ඒකාබද්ධයට සමගි ජන බලවේගයත් ජාතික නිදහස් පෙරමුණත් ඇතුළත්. නමුත් මාධ්‍ය හමුව සඳහා මේ පක්ෂ දෙකේ නියෝජිතව සම්බන්ධ වෙලා හිටියේ නැහැ. සජිත්ගේ සමගි බලය නම් හැරෙන තැපෑලෙන් නිවේදනය නිකුත් කරලා තිබුණා. ඔය ඒකාබද්ධය අපි නැහැ කියලා. විමල්ගේ පක්ෂ නම් තාම මුකුත් කියලා නැහැ. ඕනෝකයි තත්වය. ඕනම කෙනෙකුට Tamanට රිසිපරිදි දේශපාලන සන්දාන ගොඩනගන්නට පුළුවන්. ඒක උන්ගේ දේශපාලන අයිතිය. පේන විදියට ගම්මන්පිල මහත්තයාගේ පුරෝගාමීත්වයෙන් නැදගෙන යන මේ අලුත් දේශපාලන ප්‍රොජෙක්ට් එක පොසිෂන් කරන්න හදන්නේ 2015-19 කාලේ ඒකාබද්ධ විපක්ෂය පොසිෂන් වෙලා ඉඳපු තැනට. මේ මතකයේ එක්ක, ඒ ක්‍රවුඩ් එකට. ඒකාබද්ධ විපක්ෂයට අඩිතාලම දාපු නුගේගොඩ මහරැළිය තිබුණු තැනම තමයි මේ යෝජිත නව ඒකාබද්ධ විපක්ෂයේ පළවෙනි රැළියක් තියෙන්නේ. එදා ඒ කියන්නේ 2015 පෙබරවාරි 18 නුගේගොඩ මහරැළියට ස්වේච්ඡාවෙන් ආපු දසහස් සංඛ්‍යාත ජනකය අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට මමත් හිටියා. 2015-19 කාලේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන වැඩවල අපි හවුල්කරුවන් කොටස්කරුවන් වුණා. ඒ නිසා එදා අපි ඉඳපු ඒකාබද්ධ විපක්ෂය ගැන සහ අද ඉජාප පොහොට්ටු ශ්‍රී ලංකා හවුලේ හදන්න යන ඒකාබද්ධ විපක්ෂය ගැන යමක් කිව යුතුයි. ඒ සම්බන්ධයෙන් මතයක් පළ කරන්න අපිට අයිතියක් තියෙනවා. එමය අපි හිතන්නේ. 2015 යහපාලන ආණ්ඩුව ස්ථාපිත වෙන්නේ 2009 බෙදුම්වාදී යුද්ධය නිමාවීමේ උණුසුම් මැකිලා යන්න කලින්. එදා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා ඉස්සරහට දාගෙන ආපු යහපාලන කඳවුර පිටිපස්සේ හිටියේ එක්සත් ජාතික පක්ෂය, ජනතා පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය වගේ අශුද්ධ සන්ධානයක්. ඒ වගේම 2019 බෙදුම්වාදය පරාජය කරපු මානුෂීය මෙහෙයුමේ යුද ජයග්‍රහණය ආපසු හරවන්න උත්සාහ කරපු කල්ලි කණ්ඩායම් NGO ගණනාවක් ඒ පිටිපස්සේ හිටියා. අපිට මේ මොහොතේ අංක 1ට උමනාවක් තිබ්බා මේ දේශද්‍රෝහී වෑයම පරාජය කරා. එදා ඒකාබද්ධ විපක්ෂයට හයිය දීපු මිනිස්සු, ඒ ප්‍රමුඛ අරමුණ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු මිනිස්සු. ඇත්තට මේ බලවේගයට පුළුවන්කම ලැබුණා 2015-19 රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන ආපු රටට අහිතකර න්‍යාය පත්‍රය බොහෝ දුරට හකුලා තබන්න. එදා 2015 පෙබරවාරි 18 රැළියට තනිතනියම ස්වේච්ඡාවෙන් නැවිල්ලා ඉඳපු මිනිස්සුන්ගේ මුණුවල තිබුණු අපි යමක් ආරක්ෂා කළ යුතුයි කියන හැඟීම අපිට මතකයි. අපි අදටත් පෙනී ඉන්නේ ඒ වෙනුවෙන්. දේශපාලනය කියන්නේ බලයත් එක්ක කරන සෙල්ලමක්. ඒ නිසා 2015-19 ඒකාබද්ධ විපක්ෂෙත් හිටපු අද අලුත් ඒකාබද්ධ විපක්ෂයක් හදන්න උත්සාහ කරන පිරිසගේ සිටීමේ රටාව අපිට හඳුනා ගන්නට අමාරු නැහැ. නමුත් එදා 2015-19 ඒකාබද්ධ විපක්ෂයේ පිටිපස්සෙන් ඉඳපු ඒ මහා දේශප්‍රේමී අවංක ජනතා බලවේගයට නායකත්වය දෙන තැන ඔතන නම් නෙවෙයි කියන එක අපිට නිශ්චිතව කියන්නට පුළුවන්. එහෙනම් මොකද්ද තැන? පිළිතුර නම් තාම එහෙම තැනක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම එහෙම තැනක් හැදෙනවා. අපි හදනවා සහ හැදිය යුතුයි.